යතුරු පැදි අංශයේ සිලින්ඩර්ධාරිතාවය 125 සිට 150 දක්වා වන 2 ස්ට්‍රෝක් තරගිසාව ආරම්භ කිරීමට ගෲප් M කාණ්ඩයේ යටතේ ස්ටෑන්ඩඩ් මොඩිෆයිඩ් තරගිසාවක් වශයෙන් මේ හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ තාවකීන් Yamaha TZR යතුරු පැදි භාවිතා කරන අතරතුරේදී Aprilia RS125 රථත් භාවිතා කරනවා. ඒ අතරතුරේ රථ දෙකක් සෙසු සියල්ල Yamaha TZR යතුරු පැදි භාවිතා කරන මේ අංක 94 ඔබ දකින්නේ. අංක 94 කෞශල් පෙරේරා. අංක 26 කාලගණනයේ ප්‍රමුඛයා ලක්ෂිත පට්ටපොළ. මේ අංක 31 පසුපසින් රයෝන් සමරනායක. එකයි දෙකයි තුනයි හතරයි රථ 7ක් යතුරු පැදි 7ක් දැන් සූදානමින් වට 6ක් පුරා තමන්ගේ ධාවන රිද්මීය ආක්‍රමණික තරගරණාව විදර්ශනය කිරීම සඳහා මෙන්න ඒ ආරම්භය බලමු. M කාණ්ඩයේ යටතේ විතරගේ ක්‍රියාත්මක වන්නේ මොටරසයිකල් 125cc up to 150cc. අංක 97 ඉදිරියේ. Well, 84 ඉදිරියේ. Well, that is Bisat Alves. Recently, I have seen him performing pretty well. He's one of the newcomers. With a lot of talent behind him, he has proven himself, Bisat Alves. So basically, today, though he was on second run position, but currently giving a good, close fight to the pole position, who is Kaushal Pereira. Nimesh Chandarwan. Well, Bisat Alves on competition number 84. දිගු වරලසකට හිමිකම් කියන දාවකී නිමේෂ් සඳරුවන්. එවැනි දාවකී පිළිබඳව මතක අවදි කළා. ඕදික ශ්‍රීමල් මල්ලි. අප කලක් සුපර් බෝල් රත්තරන්ංශයේ දුඩු තරගකරුවෙක් ඔහුගේ අනන්‍යතාවයේ බවට පත්ුනේ ඔහු ධාවනයේ නිරත වන විට පිටුපසින් සුලගේ නිලදෙන ඔහුගේ දිගු කොණ්ඩය නැත්නම් දිගු වරලස. Well, we saw one of the Patiraga's too, didn't we? ප්‍රථම තරග වටය අවසන්. දෙවැන්නට අවසන්. එවන විට පැහැදිලි එක පෙළක් පේලියක් බවට පරිවර්තනය වී තිබෙනවා. Nimesh Chandarwan, Bisat Alves in second. No changes in place. This is the TZR 125, or I would rather say the standard modified motorcycles over 125cc or 150cc, two-stroke event. And we got two Aprilias in action, while the rest of it all, the TZR, all the bikes in action. සමහර විට මේ තරගයේ දැන් පිළිගැසෙන ආකාරය පිළිබඳව සම්කිරීම තිබෙන්නේ නිකන් සංඥාව එන්නේ මුල් ස්ථාන අතර ලොකු වෙනසකට ඉඩකඩක් නොතබා එක හා සමාන පරතරෙන් තබාගෙන තරගයේ ක්‍රියාත්මක වන බවටද නැත්නම් පසුපසින් නොසිතූ ආකාරයේ ආක්‍රමණයකට සියලු පිඹුරුපත් සැකසෙන දෛවයකටද බලමු. දෙවන තුන්වන ස්ථාන වෙනුවෙන් සරණ තීරණාත්මකයක් බවට පරිවර්තනය වෙනවා. අනිවාර්යෙන්ම එතන ලැබෙන උණුසුම ඉදිරියේ රැඳෙන දාවකයාට ආමතර පීඩනයක් එක්කාසු කරනවට කිසිම සැකයක් නැහැ. අංක 48 චමෝද්‍ය ඉහගේ දැන් තුන්වන ස්ථානයේ ඔහු හොඳ අභියෝගයක් හදනවා දැන් Bisat Alves එරෙහිව. Battle between two motorcycle manufacturers, Aprilia against Yamaha. Aprilia leading the race, followed by second and third on the Yamaha TZR. As I told you, Aprilia is a new version, and considering the Yamaha TZR is more than 2 decades, more than 20 to 25 years old motorcycles, the Yamaha TZR. But today it has become a very competitive event. I know since of 20 years it has been racing and everybody is happy racing it. It's an economical bike for racing and you can find spares. All in all, number 7, Nimesh Chandarwan in the Aprilia, cruising along. Gradually he is increasing his lead. Nimesh, what a rider he has proven himself ahead of Bisat Alves and Kaushal Pereira. We have also 48, which is Chamodya Ehage. So it is Nimesh, Bisat and Chamodya
in first, second and third place respectively. මෙන්න ආසන්න අවස්ථා නිර්මාණය කරනවා බිසත් අල්විස් සහ චමෝද් එහගේ අතර. ඒ අතරතුරේදී ඒ පීඩනෙන් මිදී නිදහසේ නිස්කාස් වී තමන්ගේ ධාවන රිද්මය සකසා ගන්නවා නිමේෂ් සඳරුවන්. නිමේෂ් සඳරුවන් භාවිතා කරන්නේ ඇප්‍රිල්ලා RS125 යතුරු පැදියක්. නමුත් පසුපසින් පැමිණෙන ධාවකයන් දෙදෙනාම භාවිතා කරන්නේ Yamaha TZR යතුරු පැදිය. ටෝනි සඳහන් කළ ආකාරයට Yamaha TZR කියලා කියන්නේ දශක දෙකක්වත් අඩුම තරමේ අවුරුදු 20ක් නැත්නම් 25ක්වත් පැරණි ඉතිහාසයකට හිමිකම් තියෙන මීට අවුරුදු 20කට 25කට කලින් ලංකාවට ගෙන්වූ වාහන. නමුත් ඇප්‍රිල්ලා මේ අලුත්ම වර්සන් එක නැත්නම් ඔවුන්ගේ අලුත්ම මාදිරිය තමයි මේ හඳුන්වා දී තිබෙන්නේ. ඒ නිසා කාලයන් අතර දශක කිහිපයක් අතර සටනක් හැටියට මේ හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. වටහයකින් සමානිතයි. හතරවන තරඟ වටේ මේ ගුස්නෙක් කලාපයේ පසු කරමින් ඉන්නේ. පිටිපස කලාපයේ දෙවන තුන්වන ස්ථාන වෙනුවෙන් සටන තීරණාත්මකයි. හොඳ සටනක්. එක එල්ලේ එක සමීපයේ මේ දෙදෙනා තරඟ කරමින් ඉන්නවා. ආසන්න තරඟකාරින් බවට පරිවර්තනය වෙමින්. යංක 7 මේ සඳරුවන් දැන් මදක් පීඩනයෙන් පරිබාහිර වී තිබෙන ආකාරයක් දැක්වෙන්න පුළුවන්. හොඳ පරතරයක් හදාගෙන තිබෙනවා ඔහු. නමුත් පිටුපසින් චමෝද්‍ය එහාගේ සටනක් තිබෙනවා බිසත් අල්විස් එක්ක. නමුත් තවදුරටත් බිසත් තමන්ගේ දෙවන ස්ථානය ඕයවර බිසත්ගෙන් ගිලිහි යනවා දෙවන ස්ථානය. දෙවන ස්ථානයට දැන් හිමිකම් කියන්නේ පසුපස සිට කැපී පෙනෙන ආක්‍රමණයක් සිදු කළ චමෝද්‍ය එහාගේ. බලමු චමෝද්‍යට එරෙහිව බිසත් කොහොමද ගෞරවය උදුරා ගැනීමේ සටන සඳහා පෙළඹෙන්නේ කියන කාරණාව. දකුණු පස කෙළවරින් කෝණය හදා ගන්නවා. බලමු ගුස්නෙක් කලාපයට අවතීර්ණ වන විට මේ ජයග්‍රාහකයා මේ පෙරමුණේ රැඳෙන තරඟකරුවා. ඔහුට තියුණු භාවය අඩුයි. නමුත් තියුණු සටන්කාමී තරගයේ තිබෙන්නේ පසුපස කලාපයේ දෙවන ස්ථානයේදී. ඒ සටනේ ක්‍රමක්‍රමයෙන් බිසත් අල්විස් පසුපසට කරමින් ඉදිරියට එන්නට සමත්කම් දක්වනවා චමෝද්‍ය එහාගේ. වැඩි කලබලයක් නැහැ. වැඩි පරිවර්තනයක් නැහැ. සිදුවුණු පැහැදිලි එකම එක පරිවර්තනය තමයි බිසත් අල්විස් පසු කර යන්න සමත්කම් දැක්වීම චමෝද්‍ය එහාගේ විසින්. නමුත් ඒ පරතරය ශීඝ්‍ර තියුණු බැරෑරුම් එකක් නෙවෙයි. ඕනෑම මොහොතක වෙනස් කළ හැකි බිසත් අල්විස්. නමුත් ඒ කරන්නට ඉතිරි වී තිබෙන්නේ තව කිලෝමීටරයකට ආසන්න දුර ප්‍රමාණයක් පමණයි. මේ කෙටිධාරිතාවයේ ඇතුලේ ඔහුට ලොකු වෙනසක් කරන්න පුළුවන්කමක් තියෙයිද? ප්‍රශ්නාර්ථයක්. Final lap with change of place between Bisat Alvis and Chamodya Ehage. Chamodya taking over Bisat Alvis and coming into second place as that now we are in the last few meters of this event with Nimesh Sandarwan riding Aprilia comfortably. Looks like he's going to take the checkered flag in style. Well, can he make it? And we also have Chamodya Ehage in second place and Bisat Alvis in third place. Well, this is Nimesh Chandarwan celebrating his victory, followed by Chamodya Ehage and Bisat Alvis. So that's the end of another spectacular event, which is the Group M Standard modified motorcycles over 125cc up to 150cc two-stroke. අද දවසේ ක්‍රියාත්මකවරු 16 වන තරගයේ සව්වෙන් නිමාව. ජයග්‍රාහකයා සංදර්ශනාත්මකව තමන්ගේ ජයග්‍රාහී ලීලාව තමන්ට ආචාර කළ ප්‍රේක්ෂකයන් සමග සමාචාර සමගින් බෙදා හදා ගන්නවා. විශේෂයෙන් අපි දකිනවා ධාවන පතේදී එකිනෙක ආකාරයට කර තියුණු සටන් වල ලියලින තරගකරුවන් ධාවන පතේ නිවත් වූ විගස සහෝදරවරුන් මෙන් තමත්ම සුහද සිතින් ජය පරාජය වෙනදරා ගන්නා වූ අපුරක් නිරන්තරයෙන් නැගී කළ යුතුයි. බිසත් තරගයේ දෙවන ස්ථානයේ සිට තරගය ආරම්භ කළේ. දිගු පරතරයක් තිබුණා බිසත්
විසත්ව අභිභවා ගිය චමෝද්දිට එරෙහිව. නමුත් චමෝද්දිය ක්‍රමක්‍රමයෙන් මෙන්න මේ ආකාරයෙන් හෙමින් සීරුවේ සමීප වුණා විසත් අල්ලිස්ට එරෙහිව. විසත් එක්ක වට ගණනාවක් තිස්සේ ආසන්න සටනක් නිර්මාණය වී තිබුණා. එක් මොහොතකදී විසත්ව පසු කර ගියා. ඒතැන් සිට චමෝද්දිය විසත්ට බොරුලක් දුන්නේ නැහැ. පරතරය වැඩි දියුණු කරගත්තා පමණයි. නමුත් මේ කිසිවකින් හානියක් නොවී කලබලයකින් තොරව පහසු ජයග්‍රහණයක් වෙනුවෙන් අවශ්‍ය කරන මූලික පිබුරුපත් සකසා ගන්නවා නිමේෂ් සඳරුවන්. මෙන්න ඒ ජයග්‍රහණය වෙත ඔහු අවතීර්ණ වූ ආකාරය පසුපස හැරී බලන විට සෑහෙන පරතරයක් තිබුණා. ඔහුට වඩා දෙවැන්නාට දෙවන ස්ථානයේ චමෝද්දිය එහාගේ විසින් හිමි කරගත්තා විසත් අල්ලිස්ට මෙවර උරුම වුණේ එහි තුන්වන ස්ථානය.